බෙල්ජියම ලක්සැම්බර්ග් ප්‍රන්සය ජර්මනිය ස්විස්ටලන්තය හරහා ඉතාලියට යන ගමන මේක ලස්සනම කොටස තමයි ජර්මනීන්දල ස්විස්ටල්ලන්තය හරහා ඉතාලියට යන එක. ඒකෙත් ලස්සනම කොටස තමයි හතරේ පාර. ඒ කියන්නේ සාමාන්‍ය වෙනදට යන්නේ දෙකේ පාර. මට අද තිබ්බ හතරේ පාරේ ලෝඩ්ඩයක් බාන්න. ඉතින් මේක තමයි හතරේ පාර. හරිම ලස්සන පාරක්. ගංගායි නදිගේ යන්න තියෙන්නේ. ඉතින් හරිම ලස්සන ගම් තියෙනවා, හරිම ලස්සන කඳු. තාම සමහර කඳුවල අයිස් එහෙම් පිටින්ම තියෙනවා. ඉතින් ඉස්සරහට යන්න අයිස් තියෙන කඳු පාම් වලින් යනකොට බලා ගන්න පුළුවන්. ඒකෙන් මම කොටස් ගත්තා. මේ පාරේ ගොඩක් තියෙනවා, පුංචි උමන් තියෙනවා. ඉතින් ගොඩක් උමන් ගල්ල තුලෙන් කඳු ඇතුලෙන් ඒ වගේ තමයි හදලා තියෙන්නේ. මේහා සමානව මේ කන්දෙන් එහා පැත්තේ යනවා දෙකේ පාර. ඉතින් ඒ පාරත් මේ පාර හා සමානව වගේ තමයි හදලා තියෙන්නේ. ඒ පාර ටිකක් පළල්. හැබැයි මේ පාර නම් ඉස්සරහට යන්න පුංචි වෙනවා. ඔය ඉතින් ඈතින් පේන අයිස් පිරිච්ච කඳු ටික. මේ කන්දේ නම් කලින් පාර එනකොට ගොඩක් අයිස් තිබ්බා. දැන් නම් ඒවා දිය වෙලා ගිහලා ලස්සන දිය ඇලි ගලනවා. ඉතින් අපි අනිවාර්යෙන්ම මේ පාරවල් වල යනවා නම් ස්පීඩ් බෝඩ් එක ෆලෝ කරන්න ඕන. හයිවේ වල නම් ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුංචි පාරවල් වල යද්දි මේ වගේ මන්තිරු දෙකේ කියන්නේ යන්න එක ලේන් එකයි එන්න එක ලේන් එකයි තියෙන්නේ. ඉතින් මේ වගේ යද්දි අනිවාර්යෙන්ම හොඳට කල්පනාවෙන් යන්න ඕන. පුංචි වාහනයක වගේ આવුත් ලස්සන බලන්න මාර ලස්සන තැන් තියෙනවා. එයාලා ඒවා මාරම ලස්සනට හදලා තියෙනවා. ඒ කියන්නේ පරිසරයේ ලස්සන බලන්න පුළුවන් හැම තැනකම එයාලා හොඳ පාකින් හදලා තියෙනවා. ඉතින් හරිම ලස්සන, හරිම පිරිසුදු රටක්. මේ පාරේ මම ආසම කොටස තමයි මේක. මේක කළු ගලෙන් හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් උඩින් අරව මේවා වැටෙනවට ඒ කියන්නේ කන්දෙන් කොටස් ගැලවිලා එනවට, නාය කොටස් යනවට ඒකට ආවරණයක් විදිහට තමයි මේක මේ විදිහට හදලා තියෙන්නේ. ඉතින් මේ කොටස තමයි ගඟට ගොඩක්ම ළඟින්ම යන කොටස. හරිම ලස්සනයි. එක පැත්තකින් කළු ගලෙන් කන්ද පාර, ඊට පස්සේ දකුණු පැත්තෙන් ලස්සන කන්ද පේනවා. ඊට එහා පැත්තෙන් හිම කන්ද පේනවා. ඉතින් ওই විදිහට තමයි මේ ගමනේ ලස්සන බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ පුංචි ටවුන් දෙක තුනක් හම්බෙනවා. ඒ වෙන්න යද්දි ගොඩක් ස්පීඩ් එක අඩු කරලා යන්න ඕන. මොකද සමහර කැමරා තියෙනවා. ඒ කැමරා තියෙන තැන් එකපාරට හොයාගන්න අමාරුයි. ඉතින් ඒ පාරෙන් ආවට පස්සේ කිලෝමීටර් 9ක උමගක් තියෙනවා. දෙකේ පාරේනකොට ඒ උමග මග ඇරලා තමයි මේ පාරට අපි සෙට් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ආයෙනවා අපි දෙකේ පාරට. ඉතින් ඒ පාරෙත් මෙන්න මේ වගේ ලස්සන තැන් ටිකක් තියෙනවා. මම හැබැයි මේක ගැන විස්තරයක් කියුවා. මේ ගෙවල් ටික ඇවිල්ලා තියෙන්නේ මෙයාලා සීතල කාලේ වුණාට පස්සේ රස්නේ කාලේට ඇවිල්ලා ගොඩක් කට්ටිය නිවාඩුව ගත කරන්න තමයි මේවා පාවිච්චි කරන්නේ. සමහර ඒවා රෙන්ට් එකට ගන්න තියෙන්නේ. සමහර ඒවා නම් අයිති කට්ටිය ඉන්නවා. ඉතින් මේ දැනට මේ පදිංචි නෑ කවුරුත්. ඉතින් ওই විදිහට තමයි මේ පුංචි පුංචි ගෙවල් ටික කඳුවල තියෙන්නේ. ඉතින් මේ පුංචි ගෙවල් වලට හීටර් එහෙම නෑ. ඒකින්ද යාලා තාම අර දර ක්‍රමයේ තමයි භාවිතා කරන්නේ. ඉතින් කැම්පින් විදිහට තමයි මේක ගොඩක් පාවිච්චි වෙන්නේ. එහෙනම් ඉතින් අලුත් දවසකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.